අයිබෝන් හැමෝටම ඔන්න ඉතින් මං ඔයාලට අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේක තමයි මගේ ඩිනර් අවුටින් එක අවනි ෆෙයාර්ස් වලට ගිය. මේ අපි හැමෝම ටීම් මෙම්බර්ස්ලා ගියේ සේල්ස් ඇන්ඩ් මාකටිං එකේ. අවනි ෆෙයාර්ස් එක කියන්නේ අපේ අයිලන්ඩ් එකට ගොඩාක් දුර නැහැ. ස්පීඩ් බෝට් එකක යන්න දුර. අපි අපේ ස්පීඩ් බෝට් එකෙන් අවනි ෆෙයාර්ස් එකේ වෙල්කම් ජෙටි එකට ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ බගි එකකින් තමයි අපි ෂෝ රවුන්ඩ් එකට එක්කන් ගියේ. ඉතින් අපි ෂෝ රවුන්ඩ් එක ඉවර වෙලා අපි ගියා පූල් බාර් එකට. පූල් බාර් එකෙන් අපේ කට්ටිය කොක්ටේල් මොක්ටේල් ඔක්කොම ඕඩර් කළා. අපි අන්තිමටම ගියේ මේන් රෙස්ටෝරන්ට් එකට ඩිනර් එක ගන්න. My hands are short. Yeah, that's what I'm trying to say. Like, look at Sheikah. White beach. අපි අවානියකට ගිය වෙලාවේ හරිම ලස්සන සන්සෙට් වියව් එකක් හවස තිබ්බේ. එදා හරියටම තිබ්බේ ඩිනර් එක බුෆේ එකක්. ඔන්න ඉතින් බලන්නකෝ අපේ ඩිනර් අවුටින් එක. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ එදා අපි ඩිනර් එක ගන්නකොට රෙස්ටෝරන්ට් එකේ තිබ්බ ෆයර් සෙෂන් එක. ගෙස්ලා ඩිනර් එක ගන්නකම් ඩිනර් බුෆේ එක ඉවර වෙනකම් ඒගොල්ලෝ මේ ෆයර් සෙෂන් එක ලයිව් දෙනවා. ඒ ෆයර් සෙෂන් එක ඇත්තටම හරිම ලස්සනයි. ඊට පස්සේ ගෙස්ලා ඉන්නවා බීච් එක ළඟ තමයි මේ ෆයර් සෙෂන් එක ඒගොල්ලෝ තියන්නේ. ඒ කියන්නේ ඒකේ ගෙස්ලා වාඩි වෙලා ඉන්නවා, අවුට්ඩෝර් ටේබල්ස් දාලා තියෙනවා. ගෙස්ලා ඒක එන්ජොයි කර කර තමයි ඩිනර් එක ගන්නෙ. ඉතින් එදා තිබ්බ ඉන්ටර්නැෂනල් බුෆේ එක තමයි වීඩියෝ එකේ පේන්නේ. ඊට පස්සේ අපි ඩිනර් එක අරගෙන එළියේ තව තියෙනවා ලස්සන චුටි රෙස්ටෝරන්ට් එකක්. අපි මෙතෙන්ට වෙලා ඉන්නවා. ඩ්‍රින්ක් එකක් ගන්න. ඒ කියන්නේ බොන අයට ඩ්‍රින්ක්ස් සහ කොක්ටේල් මොක්ටේල් ඔක්කොම තියෙන චුටි බාර් එකක තමයි අපි මේ ඉන්නේ. බයි. good night හැමෝටම.